නැත්නම් කෑවා. මම මාර බඩගිනියේ එහෙනම් ටක්ටක් ගාලා කාගෙන ගියා මාර බඩගිනිය තිබ්බා. දැන් ගෙනාප්පුවත් ටික අස් කරගන්න ඕනේ ගෙනියන විදිහට. මොකද හෙට අපි ඕෆ් වුණ ගමන් මම අද ගෙනාපු කැන්ඩි එක දෙයට ගිහිල්ලා මම ගත්ත ඇඳුමේ මගේ අතින් මම දන්නේ මම පිටෝනොත් කරා. මම හිතන්නේ මොකක් හරි මගේ අතින් වෙලා මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ මීඩියම් සයිස්. දැන් හෙට එනින් ගමන් ඒක මාරු කරගන්න ඕනේ වෙලාවක් තිබුණොත් නැත්තම් එහෙම තව මගේ මෙහෙ තියෙනවා ට්‍රවුස් එකක් ඒක ඇඳ ගන්නවා එහෙම වුණොත්. එහෙම නැත්තම් එහෙම කොමයි මාරු කරගන්න බලනවා. එතකොට ඒක කරගන්නත් ඕනේ. අනිත් එක අපි ගොඩක් රෑ වෙන කලින් යන්නත් ඕනේ. මොකද මේ පාරේ අල්ලි එහෙම ඉන්න නිසා පොඩක් කලින් කොහොම හරි යන්නත් ඕනේ. ඒ හින්දා කොහොමරි ටැට් ගාලා දැන් අද වැඩ ටික කරගන්න ඕනේ. හෙට උදේ ඔඩේ 6:30 වැඩට යන්නත් ඕනේ. ඊට පස්සේ ඕකලා ඔක්කොම අපෝ යන්නත් ඕනේ. ඉතින් ඔක්කොම රෙඩි කරලා තියාගන්න ඕනේ. ඇඳුම් බෑග් එක පවා පැක් කරලා තියාගන්න ඕනේ. දැන් එහෙනම් දැන් මේ ටික අස් කරලා ඇඳුම් බෑග් එකත් පැක් කරගන්න ටක් ගාලා. ඉස්සරෝම පාත්‍රයක මේ වතුරට දාගන්න ඕනේ. පාත්‍රයේ ලොකු බෝල් එකක් නම් වෙනවට ඔක්කොගෙම බඩ තියෙන මගේ මේ ගෙදර මේ හොට් එකක් තියෙන්නේ. ඒකට දාන්න. මගේ කූඩයක් තියෙනවා. ඒ කූඩ මම අරගෙන ටක් ගාලා. ඊට පස්සේ ගොඩක් ලේසි නිසා ටිකක් අයින් කරලා තියනවා. මොකද අපි ගෙදරත් වෙන ලන්ච් නැහැ. මේ ටික මම අද පඩින් ගිනාපු ටික විතරයි තියෙන්නේ. ලන්ච් ටික තියනවා. ඊට පස්සේ මැන්ඩරින් නැත්තම් මේ පාකිස්තාන් මැන්ඩරින් හගයා කීක ලාභ ටිකක් මේ සමහර අය නම් ඒක රස නැල්ලු पण මට නම් මාර රසයි ඒක. මම ප්ලාස්ටර්ස් ගෙනාවා මේ මොකද මේ මොන හරි පොඩි තුවාලයක් වගේ මොනොත් එහෙම ගන්න ඕනේ. මතක ඇතුව අසමුද ගන්න ඕනේ. මොකද අපේ තේමීට පොට් නැත්තම් පොයිසන් වෙනවා. මේ ටික එදී වෙනම තියාගන්න ඕනේ. පස්සේ කාඩම මම ඒ ටික ගෙනාවා. මං 1/2 කිලෝ 3ක් 1/2 කිලෝ 3ක් ගෙනාලා දෙනවා. 1/2 කිලෝ 3ක් ඕන වෙන්නේ නම් නැති නේ. ඒ නිසා මේකෙන් අඩු කරගත්තා නම් හොඳයි. මම මේක වෙනම බෑග් එකකට දාලා ටකලා හදාගෙන එන්න අඩු කරලා. හරි මම මේ බෑග් එකට 1/2 කිලෝ එකමාරක් වගේ දෙන්න ගත්තා. මේ බෑග් එක දාගන්න කියලා හිතාගත්තා. ඉන් කේස් මගේ අතෙන් හරියට වගේ දේවල් වෙනවා මේ බෑග් එක පොඩ්ඩක් දැමෙච්ච නම් මම සපරාන කාණ්ඩ එකයි
ඔක්කොම හැරෙනවා පොඩක් ගාවට පරිප්පු තමයි ඔය දෙන්නේ. එන්න මම කොවිඩ් මේ බෑග් එක ගත්තා. දාගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් එක ගත්තා. මේක බී හනි එකක් මම අර මේ ගත්තේ අර බෙහෙත් බඩු කඩේකින් මට මේ එළඟි තෙල් ගන්න අමතක වුණා. ඒක ගන්න ඕනේ හෙට එළඟි තෙල් එක ගන්න ඕනේ. මගේ ඇඳුම මාරු කරගන්න ඕනේ. ඔය වැඩි ටික හෙට තියෙනවා ඉතින් කරගන්න. හරි මේකට ඒ පරිතික දාගත්ත තව මේකට පාත්‍රය දාගන්න ඕනේ. දැන් රට්ටේ ඉඳලා මම ඉඳලා මොකද්ද බර කියලා. රට්ටේ ඉඳලා මට කන්න ගත්තා. පොල්තේ දාගන්න ඕනේ. පොල්තේ දාගන්න. මම තමයි පන්සල යන පොල්තේ ගොඩේ. ගත්තා. මේකත් මේ බෑග් එක. දුර ගමන් යන්නේ හින්දා සුවනේ. පුංචි පුංචි දේවල් වීඩියෝ කරන්න ගිහලා වීඩියෝ එක ඔය දාන්නේ නැහැ. කොදුපුරු දෙකක් ගත්තා. මහසෑයටයි උඩමරට දෙක තුනයි බෝඩියට. හරි මේකට පාත්‍රය දාගන්න ඕනේ. මට ෂුවර් නෑ ඒකත් අමතක වෙයිද කියලා. කමන්නේ හෙට උදේ යන්න කලින් කොහොම හරි මේ දාගන්න. මට මාර බයයි ඔය වගේ දෙයක් මම අමතක කරයි කියලා. ඒ හින්දා මේක අපි මෙතනින් කියලා මේක වගේ තියනවා. අපේ කිචන් උඩ වෙලා. හරි අපේ කිරියාහාර හදන්න ඕන බඩු ටික ඔක්කොම හරි. මම හිතනවා ඔක්කොම හරි කියලා. දැන් උදේ වෙලාව කීයද? 5:35යි. දැන් අපි ලෑස්තිලා ඉන්න වැඩට යන්න. වැඩට යන්න කියන්නේ මම බෑග් එක ඔක්කොම පැක් කරගත්තා. වැඩ ටික ඔක්කොම කරගත්තා. දැන් වැඩට ගිහිල්ලා ඇවිල්ලා කැන්ඩේ එකට ගිහිල්ලා අපි කෙලිම යනවා කායක ගන්න. කායක සර්විස් එකේ තියෙන කායක ගත්ත ගමන් අපි ආපහු යනවා. අපි වැඩ ඇරිලා ආවා. දැන් වෙලාව කීයද? 6යි. දැන් වෙලාව 6යි. වැඩ ඇරිලා ආවා. තව පොඩි බඩු වගේ ගන්න තිබ්බා. මගේ පෑන්ට් එක මාරු කරන්න තිබ්බා. ඒකත් මාරු කරා. දැන් ඔක්කොම ගත්තා. අපි දැන් කායක අරගෙන සර්විස් එකට යන්න තමයි යන්නේ. කාර් එක ගන්න සර්විස් එකට යන්න ඕනේ. දැන් අපි පික්නික් එකක් දැම්මා. බඩු හිතුවට වැඩිය ගොඩාක් තියෙනවා. මම දන්නේ මොනවද කියලා. හැබැයි ඔක්කොම ඕනේ දේවල් තියෙන්නේ. එන බඩු ගොඩක් තියෙනවා. මේ මගේ අතේ තියෙනවා. එන ගොඩක්. කොමාරි දැන් අපි කායික පිග්මී එකේ ගිහිලා සර්විස් එකට ගිහිලා කායික අරගෙන කායිකට මේ බට් කොක්කුම් දාලා කායිකේ යන්න පටන් ගන්නවා. ඊට කලින් අපිට රැඩ කන්න ඕනේ. රැඩ කන්න තැන අපි පෙන්නනම් අපි ෂෝට් වීඩියෝ වල එක පෙන්නවත් එක මම හිතන්නේ මට මතක හැටියට මාඩවර සයිතර කැම එතන ඇරලා තිබ්බොත් කමු එතනින්. නැත්තම් බල කොමාරි අපි යන්න කලින් කාලේ තමයි යන්නේ.
අපේ කායක පික්නික් ඇවිල්ලා. So ඉතින් දැන් පේන්නත් මොනවද? කොමාරි දැන් අපි කායකින් යන්න දැන් තමයි අපිට අගුණ දැන් වෙලාව හරියටම 7යි. මට මොකක්ද අදහස් දක්වන්න දැක්ද? පොඩ වෙලා ගියා ට්‍රැෆික් එකේ ඉන්න. අපු පේන්නේ නැහැ. අපිට පේනවනේ නෙලක් එක ගමු. හරිය බඩගිනි යන්නේ. ඕ දැන් මාර බඩගිනි මට මාර විදිහට දැන් කේන්ති යනවා මේ බඩේ ඉන්න වැඩිකමට. දැන් කොහෙන් හරි කමන්නේ මේ කන්න ඕනේ දැන් අනිත් එක අපිට කොඩම කලින් කන්න කියලා බැලුවා දැන් යන කන්න තැනක් වුණා. කවුද දෙන්නේ? ආ මොන ගොඩක් කියලා ළඟම තැනනේ. Dragon Foods and Catering. අද වෙනතනට යන්න. කොයි? වෙනතන බලන්නද? ආකිමුත් කියන්නේ ඔව්නේ. මෙතන කියලා ඉන්න. වටේනේ උඩ වෙන්න පාවෙලා දෙපේ මේ ඊළඟට බෝල් එකක් තිබ්බා ඉස්සරහට ගිහින් ආපහු හරවගෙන ඇවිල්ලා ආය ආවා. දැන් එකක් ඕඩර් කරා බලමු. බඩගිනි කොච්චරට අපක් ඇයිද? අතරම බඩගිනි මම මට කිව්වත් එක්ක මොනවා හරි කන්න ගමු කියලා. ඒ හොන්න පණ්ඩිතා ගියාව. දැන් ෆුඩ් සිට් එකට ගිහලා නම් මම චිප්ස් ටිකක් එහෙම ගමු. අපි කෑම කවට පස්සේ බලමු. අපි කන්න ආවේ මෙතෙන්ට. මට කොච්චර නාසිකම අපි වලකට නාසි කරන්නේ. නේද? නාසි කරන්නේ තියෙනවා බීෆ් නාසි කරන්නේ. ඒකට වැඩ කරේ 1000. කියලා ගියද ඔෆර් එකක් යනවලු 1400 නේ. ඔය 1400 ඒකට පෙප්සි එකක් දෙනවා. 1400 ඒකට පෙප්සි එකකුත් අද දෙනවා. මම බලමු. අපිට ගේමින් තැනකුත් තියෙනවා. සුපර් ගේම් ප්ලේස් එකේ වඩේ කැමරා ලගානවා ගේම්. උතන ෆුඩ් කෝට් එක අපි දැන් තාම පෑලිය වල ඉන්නේ. අපි මේ ටුවර් එක පටන් ගන්න ඉතින් ඉතින් දැන් හරියටම වෙලා බැලුවොත් එහෙම 7:43යි. හැම වෙලාවෙම. බලමු. සාමාන්‍යයෙන් කෙනින්ට පැය 5ක් යනවා තඹුත් ඒකකට යන්න. දැන් 35 කියන්නේ 8:35 9:35 ඊට පස්සේ උදේට නැගිටලා අබව අපි කිරි ආහාර හදා ගන්නත් ඕනේ ඒකලා යන්නත් ඕනේ අනිත් අනාද අපිට ලොකු වෙලාවක් නිදාගෙන තියෙයි කියලා. Hi, good morning. Tại වෙලාව මම හිතන්නේ 6ට 5යි. මම ඔක්කොම කිරිහාර හදාගෙන ඔක්කොම කරගත්තා. අපි ගෙදරට ආයේ ඊට පස්සේ මට වීඩියෝ මුකුත් කරන්න බැරි වුණා. මොකද මම හිතන්නේ වී පොඩක් පරක් වුණා වගේ. පරක් වුණේ නම් නෙවෙයි හැලෙල වැටි කරගත්තා. මම ඒකට ફોකස් කරලා කරගත්ත නිසා මම වෙන මුකුත් කරගන්න කියන්නේ වීඩියෝ කරගන්න හැම මතක් වුණේ නැහැ. එහෙම හිතුනේ නැහැ. ඉතින් මම තරකම කොමාරි
වැඩ ටික තනියම නෙවෙයි තේනික් නැගිට්ටා මේ අංකලුත් නැගිට්ටා. ඉතින් ඒ වැඩ ටික කරගත්තා. දැන් අපි යන්නේ 6 වෙලාව අපි යන්න. ඒ වෙලාව අපි දැන් යන්නේ. දැන් අපි ආපහු විනාඩි 29ක් තියෙනවා. අය අමාර පැය 4:30 වගේ වෙනකොට ය아가න්න පුළුවන්. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. මෙතන ඉඳලා දැන් අපි ඉතින් හරියටම තමුත් එකම නේ. ඔව් අපිත් ඉඳලා කිලෝමීටර් 24ක් කිලෝමීටර් 24ක් තියෙනවා. මෙතන ඉඳලා දානා පොඩක් එළිය වටලා තියෙන්නේ. අපේ කායිකාරගෙන මාලිගාවට නම් ගියා. Kiko gani? Mau ganda. Pupul.
අපි රුවන්වැලි මාසයට කිරා පූජා කරලා ඊට පස්සේ සීමා බෞද්ධයට ගිහිල්ලා අපි ආවා. දැන් හොඳටම බඩගිනි මට. ඔයාටත් බඩගිනි? හොඳටම බඩගිනි. මෙයාට දැන් අර ඊයේ හවස වගේ මුලවත්තේ ළඟින් ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් අපි කන්න ඕනේ. තංගලා කාලා සමහර විට තව ගමනක් යයි, සමහර විට නැති. බලමු. අපි කන්න ගත්තා. කන්න හදාගන්න වීඩියෝ කරනවා තියා. මතක්ුනේ නෑ ඩග්ගා කනවත්ත මෙයා තමයි දැන් මතක් කරේ මේ නික්කමටනේ කැමරාවේ හැමතැන තිබ්බේ කියලා. චොට්ටක් මතක් කරේ වීඩියෝ කරන්න. දැන් අපි කනවා. අපි පොඩි ඇලට් එකක් දාගත්තා. උඩට පොඩි නෑ. උඩට ලොකු ඇලට් එකක් දාගත්තා. දැන් අපහු යන්නේ මිහින්තලේට. ආයිති කවදා යන්න පුළුවන් මේ දන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද අපි හිතුවා මිහින්තලේට ගිහිල්ලා එන්න. දැන් අපි යනවා මිහින්තලේට. 29 minutes වෙන මෙතන ඉඳලා 18 kilometers තියෙනවා. ඉස්සර වගේ නැහැ මෙහෙ සීතලයි ක්ලයිමේට් එක චේන්ජ් වෙලා තියෙනවා. අපෝ නෑ මෙහෙ හොඳටම රස්නේ. අපේ බොඩි ඒ තැන් වලට ඒ විදිහට ඇඩ්ජස්ට් වෙනවා. කාමරේට වැටෙන්නේ ඇන්දෑවේ 2 පස්සේ 3 පස්සේ වගේ තමයි කාමරේට අවුව වෙන්නේ. දැන් මාර රස්නයයි. හරි ඉතින් අපි මිහින්තලේට ගිහින් අපි යගත්තා නෙස්කැෆේ එකක් බොන්න තේමෙට පොඩි ඇජ් එකක් කොහොමද? නෙස්කැෆේ එකෙන් විතරයි මම පොඩ්ඩක් අප් කරලා ගන්න පුළුවන්. ඉතිමතයි. අර ඉතිමතයි. Nescafe එකක් බීලා ඔන්න බලන්න අපි තේමිගේ after Nescafe දැන් විල්පත්තේ හරි කව නැද්ද ඈ දැන් විල්පත්තේ හරි යන්නේ බලන්නේ දැන් Nescafe එකක් ගන්න පොළාදලා ඉස්සෙල්ලා බිලා යන්නේ කොහෙද දැක්කද මං කිව්වේ අර පුස්පුණ දැන් ගියා නාට අර හරියට වෙලාවට කෑම ටික තේ ටික අඹුන් නැත්තම් ඉවරයි. දැන් මම ඒක තමයි කිව්වේ මේ ඔයාලට බඩින් නෙවෙයි දන්නේ කියලා. නෑ හැම ගානක් ලැල්ලු අම්මෝ ඔයාලා දැක්කනේ ඊයේ මෙයාගේ This game is all about survival. My chance survival. Okay.
හරි දැන් ඉතින් අපහු යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි යමු. ඔව්. පොඩොන් කරගන්න කියලා ගියා අනුරාධපුර ට්‍රේන් ස්ටේෂන් එක තමයි ඒ තිබෙන්නේ. Thank you. Hari, apa dia anu pulang kira-kira apa polis? Apa yang mana? Hah? Anak tinggi. Mantap-mantap minta. Ada di depan sini. Tiga lagi ya. Koin lagi? Mana lagi ni? Hah? Depan tu lah. Atena, atena dia kan. Seri tu kau ni. Ya, seri.
බුදු මහරහතන් වහන්සේගේ සහ ඉත්තේ උත්තේ භද්‍රශාලයන් තෙරණුන් වහන්සේලාගේ ප්‍රතිමාවන්හි නඩත්තුව සඳහා කරන ලද ප්‍රධාන පිළිබඳ තොරතුරුද මෙහි ඇතුළත් කර ඇත. මේ කවර් කරලා තියෙන්නේ සෙල්ලිපි. අපි කෙනෙක්ගේ මේ මල් එකත් උදුරගත්තා. බඩ විත් ඇති සීතරයිනේ. අනේ ඕන තරම් කැලෑවක් තියෙන මිනිසුතු. ඒක ඕන දැන් 2000 උණුත් අර මේ ඉස්සෙරිලා දැන් කැලෑ උගන්න පීට්සා බර්ගර් ඒවා කන්න. නැහැ උණුත් අර කම්මැලි වෙලා මිනිස්සු වගේ අත්තට පයට ඔක්කොම ටික හම්බ ගෙදර ගිහිල්ලා කොහොටත් මේ අර මින්තලේ ගල. මේ මින්තලේ විහාරේ. ගලට ගිහින් මං සේල චෛත්‍යය. සේල චෛත්‍ය මේ බෞද්ධයින්ගේ පූජනීය සොස්මස්ථානයන්ගෙන් එකතු පමණ ඉදිකරන ලද ඒවා වේ. 1951 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 84කි. සේල චෛත්‍ය කරගන්න. අල්පෝන්සල ये इधर नहीं आइए टाटिया कराएं हाँ ऐसा है කොහොමද අඹේ මොන ගාක් ළඟ කොහෙද යන්නේ ලොක් නෑ කාර් එක ඇයි ලොක්ද දැන් කවන්නේ තමයි දන් අනුනාර දැන් දන් කොළ පාටයි පෙර රජදරුවන් වැව් බැන්දේ ඔබ ගිලි මිය යන්න නොවේ Andate, toma. Así.
එන්න සයියා මේ නුවර වැඩ එක්කන අමතක නෑ ලංච් එක ගත්තා මට මේ වැව් මාළු එක්ක බත් කන්න උවමනාවක් තිබ්බා ඊපස්සේ අර ලස්සන ඒ කියන්නේ ගැමි කඩ ටික ඔක්කොම මේ මනුස්සයා පහු කරගෙන ආවා ඊට පස්සේ එක තැනක පේනවා ඒක එක තැනක මේ නැත්තුවා මෙයා වැව් මාළු තියනවාද ඌ තෝ කිව්වා හරි ඉතින් මම තියනවාද කියලා නැහැ මට ඕනේ හොඳ වැව් මාළු හොද්දක් එක බට් ටිකක් හැබැයි මේ වැව් මාළු බෙදලා තිබ්බේ කමන්නේ කොමාරි දැන් බත් කෑවා ඒ උනාට ඉතින් අපි එතන වීඩියෝ ගත්තේ නෑ රෙකමන්ඩ් කරන්න බැරි හින්දානේ අර ලොකුවට ගානනම් looks nice ඕ ගණන් කියන්නේ මේ ගණන් කියන අවුලක් නෑ ඒ ප්‍රශ්න නැහැ ගාන අවුලක් නෑ 10000ක් විතර ගියු 600ක් වගේ කරියු නෑ 600 රුපියල් 600ක් 600 ඒකේ එකක් රෙස්ටොරන්ට් එකේ ප්‍රොඩක්ට් මැස්සෝ ඕ මෝර මෙස්සෝඩ හිටියේ හරි ඒක කමන්නේ කිව්වා දාන මේ ඕල නෑ කිව්ව ගාමතරත් එකේ හොඳ දැනකට අපි ආ ඒ වුණාට ලොකුවට මේ තිබ්බ සෙනග නැහැ ඉතින් අපි හිතුවේ මේ වීක් ඩේ එකක් නිසා සෙනග නැතුව ඉතින් මෙහෙමයි කියලා ඒ වුණාට ලස්සන ඉතින් පාට රෙකමන්ඩ් කරන්න අමාරුයි මොකද අර ලස්සන අර ගේමින් කඩ ටික ඔක්කොම පව කරනවා මේ කෑම රස්නිය නැහැ ඕ කෑම සීතරයි අනිත් එක අසතුටුයි කමනේ කොමරිය තෑන්ක්ස් අපි කෑවා ඇට්ලිස්ට් අපේ බඩ හරි පිරුණානේ අපි කෑවා දැන් අපි කෙලින්ම ගෙදර යන්න තමයි තියෙන්නේ ඊට පස්සේ අදනරන් අපිට මුකුත් ප්ලෑන්ස් නැහැනේ අද ඇටි රෙස්ට් එකක් ගන්න අමාරුයි අපි මේ හොඳට නිදා ගන්නවාද දැන් හොඳට නිදාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි මොකද කරන්නේ හෙට අපි යන්නේ බලන්න නැගිට වෙලාවකට හෙට ගොඩක් වෙලාවට අපි පුත්තලම් පැත්තෙන් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ පළවෙනි දවසේ කියන්නේ මේ vlog එක දාලා දෙවෙනි දවසේ වෙනම vlog එකක් දාන්න බාල මේක සමහර විට දෙවෙනි දවසේ එච්චර ලොකු vlog එකක් වෙන්නේ නැති වෙයිද දන්නේ නැහනේ ඒ නිසා ඒක අපි බලමු හෙට තමයි ඒක ඩිසයිඩ් කරන්න වෙන්නේ මොකද එක vlog එකකට ගන්නවද නැත්නම් vlog දෙකකට ගන්නවද හායි හොන්න අපි අද දැන් අපහෝ යන්න තමයි ලෑස්ති වෙන්නේ අර මොකද හිතෙන්නේ අපි යන්න ඕනේ කොයි පැත්තට කියලා මට තේරෙන්නේ අපි අඹ ටිකක් ඊයේ ගත්තු අඹ ඒ ටික කපා ගත්තා යන මගදී කකා යන්න කියලා හිතාගෙන මිරිස් වෙනම ගන්නද කරනවද කොහොමද හරි අපි ඈ කන්ටෙන්ට්ස් නෑනේ අපි මොකද කරාවේ නෑනේ කන්ටෙන්ට්ස් ඒ ටික හදාගෙන අපි අපහු යන්න තමයි ලෑස්ති වෙන්නේ එයාගේ මම අපිට චූඩි යාළුවෙක් හම්බුණා එයාට දුක හිතිලාද කොහොමද අපි යනවා කියලා ලස්සන මොනද යාට ඕනේ මූණ අත ගා ගන්න හරි හරි
ගමන ආරම්භ කරන්නයි යන්නේ. මේකේ සමුත්තේගම ටවුන් එකේ තිබ්බට මේ ගෙදර තියෙන ඉපයි. ගෙදර තියෙන තැන හරියට ගමක් වගේ. එතනින් මේ රසියක් ඇතුළට මෙහෙන් එදලීට ගියපු ගමන් අපි මේ ටවුන් එකේ. මෙතන දැන් ගම. එතන මාරම තැන ගෙදර තියෙන්නේ. sad but කරන්න දෙයක් ගිල්ලෙන්න නිප්පා ඩෑඩ් ගිල්ලෙන්න ටීස් what it is මෙතනින් එහාට තඹුත්තේගම ටවුන් එක. දැන් මෙතනින් එහාට ආපු ගමන් ටවුන් එක අය අපි හොලන් චෙක් කරගෙන එහෙම මම යන්න කලින් මොකද අපිට දැන් කොහොමද කිලෝමීටර් 200ක් විතර යන්න වෙනවා. එතන පොඩි සන්ග්ලාසස් ඒ නිසා මට හිතෙනවා අපි නෝමල් යා පොඩ්ඩක් චෙක් කරගෙන අපි ගන්න නෝමල් ගන්න මොකද ලංකාවේ නයිට් එක අපිට දාලා තිබ්බා හරි අමාරු ඊළඟට හොයා ගන්න. ඒ නිසා අපි නෝමල් ආගෙන අපි ඉස්සරම චෙක් කරගන්නවා. චෙක් කරගෙන කීයද කියලා බලලා අපි ගමන ආරම්භ කරමු. නැත්නම් මගදී උලම් අධිකමක් කියනවා. આવත් කේස් අටවටේ ඇවිදිනවා කියන්නේ මේ. අපි යනවා අක්කා. මේ පැත්තට තියනවා ලස්සනයි. හරිම ලස්සනයි. හරි සනීප වුණා. thank you. අද vlog එකකින් හම්බ වෙනවා. ඔව් අපි ආයෙ vlog එකක්